Hello guys, සාදරයෙන් පිළිගන්න අදත් ටෙක්ටොපි YouTube channel එකට. ඉතින් ඔයාලා දන්න ඇති 2026 ඉස්සරහදී දැන් YouTube channel එකක් හදන්න ලේසි නෑ කියලා. ඉතින් අලුත් නීති රීතිත් එක්ක අපි බලමු කොහොමද හරියට YouTube channel එකක් හදන්නේ, හරියට monetization apply කරන්න ඕනි විදිහට YouTube channel එක verify කරගන්නේ කොහොමද? ඒ හැමදේම අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. email එකේ email එකක් හදන තැන ඉඳන් කතා කරනවා. සහ ලෝගෝ එකක් ඉන්ට්‍රෝ එකක් හැම එකක්ම හදාගන්න විදිය, කොහොමද ඔයාලට ගැලපෙන නමක් තෝරගන්න විදිය හැම එකක්ම අපි අද කතා කරනවා. මොකද අද තාක්ෂණික දියුණුවත් එක්ක අපිට පුළුවන් මේ පාවිච්චි කරන්න ගොඩක් දේවල් තියෙනවා. එහෙනම් subscribe කරලා set වෙන්න. subscribersලා 1500 රාජුට්ටයි ගැන තව ගොඩක් ඕනේ. ඉතින් අනිවාර්යෙන් subscribe කරලා set වෙන්න, comment කරන්න, share කරන්න, like කරන්න. එහෙනම් කොල්ලෝ අපි යන් වීඩියෝ එකට. let's go. හරිවන් ඔයාලට YouTube channel එකක් හදන්න මෙලව අදහසක් නැති කෙනෙක් වුණාට ඔයාට අනිවාර්යෙන් මොකද්ද දාන්න කියලා හරි පොඩි හරි අදහසක් ඇති වෙන මචං. එහෙම අදහසක් නැත්නම් YouTube නොකර ඉන්න හොඳයි. ඉතින් එහෙම අදහසක් තියෙනවා මුලින්ම කරන්න යන්නේ ChatGPT ට. ඉතින් හැම වෙලේම පාවිච්චි කරන ChatGPT ගිහිල්ලා කියන්න ඔයාගේ අදහස කියලා ඔයාලට නමක් කියාගෙන ඉල්ල ගන්න පුළුවන්. මම කියනවා attach video අන්න මං කිව්වා මට ටෙක්ස්ට් වීඩියෝ කරන්න ඕනේ ශ්‍රී ලංකාවට. ඔයත් කරන රට කරන්න ඔයා කරන කැටගරි එක. ඊට පස්සේ යාර හොඳ නමක් කියන්නේ උහලා දාපුවම ඔයාලට පේන ඇති. ඉතින් යා නම් ගොඩක් කියනවා ටෙක්ස්ට් ශ්‍රී ලංකා, ටෙක්ස්ට් සෝන් එක නම්. ඊට පස්සේ ඔයාට හරියන්නේ නැත්නම් ඔයා කියන්නේ ටිකක් ටිකක් ඇඩ්වාන්ස් ප්‍රොෆෙෂනල් මේකත් තියෙන එකක් කියන්නේ බලනවා. ඊට පස්සේ ඉතින් යා සුපිරිම නම් සෙට් එකක් දෙන ඉතින් ආට පේනවා. ඉතින් යා අපිට රෑන්ක් කරලා ඉතින් කියනවා සුපිරි නම් ටිකක් මොනවද හොඳ එක එකක්. ඊට පස්සේ ආ මෙතනින් නමක් තෝරගන්න මං කියනවා මොකක්ද හොඳ කෝවෙන්ට කියලා තියෙන කෝවෙන්ට කියනවා. හරි දැන් කෝවෙන්ට කියන නම හදාගෙන ඉවරයි. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ නමට ගැලපෙන හරි ඉතින් අපි අපේ නමට ගැලපෙන ලෝගෝ එකක් ChatGPT කියලා හදාගමු. කිසි ප්‍රශ්නයක් නැතුව. හරි ඔයාලට පේන ඇති ඉතින් අපිට සුපිරිම ෆොටෝ එකක් හදලා දීලා තියෙනවා ලෝගෝ එකට අපේ channel එකට. ඉතින් ඔයාලට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න උඩ ඩවුන්ලෝඩ් බටන් එකේ. ඊට පස්සේ ඔයා කියන්නේ මට මේකට ගැලපෙන බැනර් එකකුත් ඕනේ කියලා. ඉතින් බැනර් එකක් ඕනේ ඊට පස්සේ ආ ඒකත් හදනවා. ඉතින් ඔයාලට වෙනද අපිට ChatGPT ෆොටෝ දෙකක් හදලා තියෙනවා. ඉතින් ඔයාලට මේකෙන් කැමති එකක් ඩවුන්ලෝඩ් කරන්න ඕන. ඉතින් සුපිරිම ක්වොලිටි එක හදලා තියෙනවා. හරි දැන් ඔයා ලෝගෝ එකත් හරි නමත් හරි බැනර් එකත් හරි දැන් ඔයා කියන්න මට ඩිස්ක්‍රිප්ෂන් එකක් ඔයා හදාගන්න ඕනේ සිංහල ඉංග්‍රීසි මික්ස්. ඉතින් ඔයාලට පේන ඇති අපිට ලස්සන ඩිස්ක්‍රිප්ෂන් එකක් හදලා දෙනවා. ඉතින් හරි ඊට පස්සේ කීවර්ඩ් සෙට් එකකුත් ඔයාලා ඉල්ල ගන්න මේ විදිහටම කරන්න අනිවාර්යයෙන්.
ඉතින් කීවර්ඩ් එහෙම ඕනි වෙන්නේ කොයි වෙලේද කියලා මම අනිවාර්යෙන්ම ඔයාලට කියනවා. ඉතින් සුපිරිම යා කීවර්ඩ් සෙට් එකක් දුන්නා. හරි එච්චරයි දැන් තියෙන්නේ ChatGPT එකකින් අයින් වෙන්න අර සෙට් එක කොපි කරලා තියාගන්න ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා. ඊට පස්සේ ඔයා යන්න ඕනේ Play Store එකට ගිහිල්ලා යන්න ඔයාගේ Google account එකට. Google account එකකින් මෙතන වල පේන්නේ නැති switch account කියලා තියෙනවා. switch account වලට යන්න. switch account වල තියෙනවා add another account කියලා. අන්න එතින් යන්න. ඉතින් ඔයාගෙන් password එක දෙන්න ඒක දෙන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතන create account කියන එක ගන්න. create account ඔබලා personal use කියන එකට යන්න. ඉතින් ඔයාලට පුළුවන් මේකේ නමට ඔයාගේ නමක් දාන්න නැත්නම් ඔයාගේ channel එකේ නම දාන්නත් පුළුවන්. මම නිකන් දාන්නම් tech orbit කියලා. ඊට පස්සේ ඔයාගේ උපන්දිනය දාන්න පුළුවන්. කැමති උපන්දිනයක් දාන්න. කැමති උපන්දිනයක් දාන්න. gender එක ඔයා කෙල්ලෙක් නම් female දාන්න, කොල්ලෙක් නම් male දාන්න. නැත්නම් කැමති එකක් දාගන්න. female male දාගන්න. ඊපස්සේ next යන්න. හරි ඉතින් ඔයාලට මෙතන දීලා තියෙනවා suggest කරපු email දෙකක් තියෙනවා. කැමති නම් එකක් තෝරගන්න. නැත්නම් custom your own email address කියන තැනට ඉතින් ඔයාලට කැමති email එකක් හදාගන්න පුළුවන්. අපි මේකත් තෝරමු. ඊට පස්සේ next යන්න. ඉතින් ඔයාලට password එකක් දාගන්න. මම අනිවාර්යෙන් මතක හිටින password එකක් දාගන්න. ඔයාලට අනිවාර්යෙන් මතක හිටින එකක් දාගන්න. මම දාගන්නම්. next යන්න. ඉතින් ටිකක් කියලා යනවා ගණන් ගන්න එපා. ඔයාගේ account එකේ දාලා තියෙනවා next යන්න. ඊට යටින් යටට ඉතින් I agree කියලා තියෙනවා අන්න ඒක ගන්න. හරි ඉතින් ඔයාලට පේන්නේ නැති ඔයාගේ ඊමේල් එක සාර්ථක විදිහට හැදුනා. ඊට පස්සේ වෙනවට ඇක්සස් කරන්න. ඉතින් ඔයාලට පේන්නේ නැති ඔයාගේ ඊමේල් එක සාර්ථක විදිහට හැදලා තියෙනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ අයින් වෙන්න, කොහොම ක්ලෝස් කරලා දාන්න. ආච්චන්න Play Store එකට. ඉතින් ඔයාගේ ඊමේල් එකට යන්න. ඊට පස්සේ manage your Google account කියන තැනට යන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙතන ඔයාගේ ඊමේල් එක ගොඩක් ආරක්ෂා කරන්න ඕනේ. මොකද නැත්නම් කවුරු හරි උස්සන්න එක තියෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාගේ recovery phone number කියන එකට යන්න. හරි ඔයාලට පුළුවන් මෙතනින් recovery email එකක් සහ phone number එකක් add කරගන්න. මම phone number එක add කරගන්නවා දැන්. ඔයා කැමති phone number එකක් add කරන්න. ඊපස්සේ phone number එකක් කරගත්තා. ඒ වගේ email එකකුත් add කරගන්න. හරි ඒක එච්චරයි. ඊට පස්සේ ඔයා මෙතන යන්න security and sign in කියන එකට අන්න එතෙන් යන්න. එතෙන් ගිහින් ඔයාගේ two step verification එක අනිවාර්යෙන් off වෙලා තියෙන එක අනිවාර්යෙන් on කරගන්න. ඊපස්සේ ඔයාලා පේන්නේ තියාගේ two step verification එක on කරන්න කියලා කියන අන්න ඒක ඔබන්න. හරි දැන් ඔයාලට පේන්නේ නැති ඔයාගේ two step verification එකත් on වෙලා තියෙනවා. ඉතින් ඔයාගේ account එක දැන් පට්ටම security අතින් ආරක්ෂිතයි, කාටවත් උස්සන්න බෑ. ඒකෙන් හින්දා අනිවාර්යෙන් මේ දේවල් සෙට් කරගන්න. ඉතින් අද කියලා දුන්නේ සුපිරිම සෙට් එකක් ඔයාගේ email එක verify කරන්න දැන්. ඉතින් මේකේ part 2 අනිවාර්යෙන් එනවා. ඒකේ ඔයාලට කියා දෙනවා කොහොමද දැන් මේ email එකට channel එක හදන්නේ, intro එකක්, logo එකක්, ඒ හැමදේම කියා දෙනවා. ඒ වීඩියෝ එක අපි ඊළඟ වීඩියෝ එකකින් සෙට් කරමු එහෙනම්. subscribe කරලා set වෙන්න අනිවාර්යෙන් bell එක ගහලා තියාගන්න ඊළඟ වීඩියෝ එක ආපු ගමන් බලන්න. ඉතින් සුපිරිම විදිහට තමයි මේ පාර YouTube channel එකක් හදන විදිහ කියලා දෙන්නේ. ඉක්මනට grow කරන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. හැමදේම ගැන හිතලා ඔයාලට කියා දෙන විදිහට අනිවාර්යෙන් කරන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා ඊළඟ වීඩියෝ එකෙන් set වෙමු. bye bye.